ආයුබෝවන් කියල පිළිගන්නව යාළුවනේ. අද ටෙක්විෂන් YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දෙම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න වැඩි කතා නැතුව යමු විඩියෝ එකට. ඉතින් අද අපි කතා කරන්නේ ජොන් සීනාව 2002දී WWE එකෙන් අයින් කරන්න හැදුවේ ඇයි? ජොන් සීනා මුලින්ම WWE එකට ජොයින් වෙලා මාස 6කට ආසන්න කාලයක් කියත් කිසිම ප්‍රෝග්‍රස් එකක් තිබිලා නෑ. මේ හින්දම 2002 දෙසැම්බර වලදී ජොන් සීනාගතයක් නෑ කියලා තිබිනේ. හරියටම චිත්‍රපටි ටෙලිනාට්‍යයේ රඟපාන්න ගියා වගේම තමයි. ඔය කාලේ WWE එකේ සෙට් එක තම තමන්ගේ ඉවෙන්ට්ස් වලට ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙන තැනකට හැමෝම එක බස් එකක් තමයි යන්නේ. ඔහොම යනකට දවසක බස් එකේ පිටිපස්සට වෙලා රේ මිස්ටීරියෝ ඇතුළු පිරිසක් රැප් කියලා තිහෙනවා. සීනාත් ෆ්‍රීස්ටයිල් කියන්න ආස නිසා එතනට ගිහින් රැප් කරලා මේක බලානගෙන ඉඳලා තිහෙනවා. ස්ටෙෆනි සීනා එක දිගට වචන කියන විදිහ දැකලා පුදුම වෙලා අහලා තියෙනවා මේ විදිහට WWE එකෙත් කරන්න පුළුවන්ද කියලා. ජොන් සීනා ඒ වෙලාවේ එකෙන්ම එකට කැමති වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි ජොන් සීනා WWE එක බිලියන් ගණනින් මුදල් හම්බ කළා. ජොන් සීනා කියන චරිතය වටා සත්‍ය වශයෙන්ම තිබුණ නිහතමානීස් භාවයත් මේ තත්ත්වයට එන්න ලොකු පිටුවහලක් වෙන්න ඇති. තමන් නිසා කොච්චර WWE එක ගොඩ ගියත් අදටත් සීනා කියන්නේ WWE නැත්තන් ජොන් සීනා කියලා කෙනෙත් නෑ. ඒ නිසා තමන් WWE එකට සැහෙන ස්තුතියි කරනවා.